වැඩ කරන අතරතුරේ නම් සින්දුවක් අහගෙන ඉන්න එන්න ගෙස්ට් එකට ඇවිල්ලා ඉන්න එක හොයලා දෙන ශක්තියක් මට ඒ ශක්තිය ධෛර්යය පුළුවන් නම් දෙන්න ඇවිල්ලා කියලා හරි ආදරෙන් ඉල්ලනවා එන්න ගෙස්ට් එකට සහ ලයික් 87400ක් තියෙන්නේ වේගෙන් ලයික් ටිකක් දාමු දාලා ලක්ෂ කම්ප්ලීට් කරමු නම් වශයෙන් කිව්වේ නැහැ කියලා අමනාප වෙන්න එපා හැම ලයික් එකක්ම හැම කමෙන්ට් එකක්ම දෙනවා ඉතින් හරි ආදරේ හැම ලයික් එකකටම හැම කමෙන්ට් එකකටම මට කියන්න මාව ලැග් වෙලාද? ටයිපින් එකක් දාන්න කවුරු හරි. කියන්නේ මාව හොඳට පේනවද? ලැග් වෙලා ෆොටෝ එක හඬ යනවා රයිට්. එහෙනම් මම මෙසින්දේ මුලට යනවා ආය. එහෙනම් අපි පටන් ගමු නේ. කට්ටිය ශක්තියක් වෙන්න. ලයික් කරමු ෂෙයා කරමු. විසිරුණු මල් පෙති දොහට ගත් කුමරී ඒ පෙති එක් කර මලක් සොයන මොළඳී සරදම් නොකරමි ආදරයෙන් කියමේ විසිරුණු පෙති යලි මලක් නැගනී විසිරුණු මල් පෙති දොටට ගත් කුමරී ඒ පෙති එක් කර මලක් බොලදී සරදම් නොකරමි ආදරයෙන් කියමේ විසිරුණු මල් පෙති මලක් නැගනී විසිරුණු පෙතියලි මලක් කෙනේ නැහැ නැගණියේ කවදාවත් වෙරළ සොයාරල පෙළ දිවනාවත් වෙරළට කිසිදාක් දියම දකින්නු හැකිතෝ බංගට පියාපත් යුවලක් නැතිමුත් අහස දෙකර නුඹට දෙනු හැකිතෝ විසිරුණු මල් පෙති දොටට ගත් කුමරී ඒ පෙති එක් කර මලක් සොයන බොලදී සරදම් නොකරන ආදරයෙන් කියමේ විසිරුණු පෙති යලි මලක් නොවේ නැගනී අතලයි පොඩි මාරි ඉතින් අනුරාධිකාරී මහත්මයා ගැන ඉතින් මම අදහන චරිතයක් හරි නිහතමානී ආදරණීය කලාකාරයෙක් ගන්න ඒගොල්ලන් තමයි කලාකාරයෝ කියලා කියන්නේ. නිහතමානී වෙන්න ඕන කලාකාරයෙක් කියලා එන්න. බම්බුනේ පසුපස මල් දිවනු ගියත් අල්මන් හින්දේ මල් කුලයම නොවේතෝ මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින් නුඹේ සිසුන්ගේ පොල් අහස් නොබෙදෝ විසිරුණු මල් පෙති දොටට ගත් කුමරී ඒ පෙති එක් කර මලක් සොයන නැගනී සරදම් නොකරන ආදරයෙන් කියමේ විසිරුණු පෙති යලි මලක් නොවේ නැගනී විසිරුණු මල් පෙති දොටට ගත් කුමරී ඒ පෙති එක් කර මලක් සොයන බොලදී සරදම් නොකරන ආදරයෙන් කියමේ විසිරුණු පෙති යලි මලක් නොවේ නැගනී
ඉතින් විසිරුණු මල් පිදි දෝතරගත් කුමරි විසිරුණු පෙතියලි මලක් නොවේ නැගරි මලක පෙති කඩලා බිඳලා විසිරුවට පස්සේ අය මල් කොච්චර එකතු කරත් ඒක අය මලක් කරන්න හරි අමාරුයි ඒකයි ඇත්ත ඒකින්ද මල කඩලා කුඩි කරලා විසි කරන්න කලින් දෙපාරක් හිතන්න සුපිරිය හඬවයි සංජු ඉතින් ආදරේ බ්‍රදර් එදෙන කමෙන්ට්ස් වලට මදු thank you එයින් ඔයා තවදුරටත් අතුලදිකාර මහත්මයා ගැන කියනවනම් මට යමක් කියන්නත් වෙනවා කියන්නත් හිතෙනවා නමුත් ඕන්න නැහැ කියලාත් හිතෙනවා රයිට් අපි කොහොම යන් ඉස්සරහට මම තව එයාගේ සින්දුවක් කියනවා තව මෙහෙම එකක් ඒකටත් මම ටිකක් හරි ආසයි අර අහලා තියෙනවද ඔයාලා මේ මෙහෙම සින්දුවක් කිව්වා දෙන්නම අපි ඒක නිකන් අහමුද මම මේ සින්දුවට හරි ආසයි